ඔයගලන්ට මම අද කියලා දෙන්නම් ඔළුවට හරියටම ෂැම්පු දාන විදිය. ඒ කියන්නේ අපේ ජනතාව ගොඩක්ම ඔළුවට ෂැම්පු දාන්නේ හරිම වැරදි විදියකට. ඉතින් ඒ වැරද්ද අපි අද හදාගෙන හොඳ හිස් කබලක් හොඳ හිසකෙස් ටිකක් තියාගන්නේ කොහොමද කියලා අපි බලමු මේ ෂැම්පු භාවිතයෙන්. iPhone එකනේ අද සනසල ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම ෂැම්පු දාලා මම දන්නවා ගොඩක් දෙනෙක් ෂැම්පු දාලා ඉවරලා හොඳට නියපොතු වලින් ඔළුව කස වගේ හොඳට දදා ෂැම්පු දදා හොඳට හූරනවා. ඉතින් ඔන්න ඔය ක්‍රමයට කියන්නේ තමන් විසින්ම තමන් කොණ්ඩේ යවා ගන්නවා කියන එක. ඉතින් ඔයගොල්ලන් දන්නේ නැහැ. ඔයගොල්ලන් එහෙම ඇඟිලි වලින් අර කසනවා වගේ ෂැම්පු දාලා සූරනකොට ඔයගොල්ලන් හිතන්නේ ඔළුවේ කුණු හොඳට යනවා කියලා නැහැ. එතකොට වෙන්නේ ඔළුවේ තියෙන ස්කබලේ තියෙන ඔයිල් එක. එතකොට පෝෂණ කොටස් ඒවා ඔක්කොම ගැලවිලා විනාශ වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි අපිට දැනෙන්නේ නැති වුණාට හිසකෙස් වල මුල් වල. එතකොට ස්කබලේ ගොඩක්ම තුවාල ඇති වෙනවා. ඒවා අපිට දැනෙන්නේ නැහැ. නමුත් තුවාල වෙනවා. ඊට පස්සේ ඒවෙන් එක එක ආසාදන වෙන්න පුළුවන්. එහෙම නැතුණත් කොණ්ඩේ මුල හිසකෙස් මුල ගොඩක් වියලිතාවයටපත් වෙන්න පුළුවන්. එහෙම වෙලා හිසකෙස් අකාලේ ගැලවිලා යන්න පුළුවන්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. මොකද ෂැම්පු නිසියාකාරව ඔළුවට පාවිච්චි කරන්න දන්නේ නැතිකම. ඉතින් අපි අද ඒක හරියට ඉගෙනගෙන නිරෝගීමත් කෙස් කලඹක් තියාගමු ලස්සනට. සමීසන YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක touch කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් කාටත් කලින් අපි දාන වීඩියෝ ඕගොල්ලන් ළඟටම ගෙන්න ගන්න. ඉතින් අනිත් එක තමයි ඕගොල්ලන් ෂැම්පු තෝරගන්නකොටත් හොඳ ෂැම්පු තෝරගන්න ඕනේ. නැත්තම් වෙන්නේ කොණ්ඩේ ඒත් විනාශ වෙනවා මේ ෂැම්පු භාවිතය නිසා. ෂැම්පු කියන්නේ අනිවාර්යයෙන්ම පිරිසිදු කාරකයක් නිසා ඒකෙන් ෂැම්පු එකකින් පෝෂණයක් නම් ලබා දෙනවා කියලා මම නම් හිතන්නෙත් නැහැ. මම එහෙම අහලත් නැහැ. ඉතින් ෂැම්පු කියන්නේ අනිවාර්යෙන් පිරිසිදු කාරකයක් පමණයි. ඉතින් ස්කබල ඕනලා පිරිසිදු නාම වෙන්නේ ස්කබල වේලිලා පෝෂණ කොටස් හේදිලා ගිහිල්ලා ඉසකෙස් ගැලවිලා හිස්ටරි ඔකලම්ම හදා ගන්නවා. අපි හිස්ටරි කියන්නේ ඇත්තටම හිස්ටරි කියන්නේ ඒක වෙනම තුවාල ඇවිල්ලා එහෙම වෙච්ච ලොකු දෙයක්. ඉතින් මේකේ මෙතන ඇත්තටම මේ හිස්ටරි තියෙන කෙනෙක් මම නම් ඇත්තටම අද වෙනතුරු දැකලා නැහැ. අපි ඔය කියන්නේ ඔය කුඩු වගේ වැටෙන. ඉතින් ඒවා අපිම තමයි ඒවා හදාගන්නේ. මොකද ස්කබලට ෂැම්පු දාලා හොඳට මේ හූරලා වැඩිපුර ෂැම්පු සමහරක් දෙපාර තුන් පාර දාලා මේ හිස ස්කබල වියලිතාවයට පත් කරගන්න. ඉතින් අන්න ඔතනින් තමයි ඊට පස්සේ හැම පුපුරලා ඒවා පොඩි සුදු පාට කෑලි විදියට ගැලවිලා වැටෙන්නේ. ඉතින් ඒකට අපි තවත් සැර ෂැම්පු දානවා. ඔය ඉස්සරි ෂැම්පු ඒවා තවත් සැරයි ඒවා තවත් වැඩි වෙනවා. ඔකලන් ගානකම් ෂැම්පු ගානකම් හොඳයි. එක දවසක් නවත්තුපන් කුඩු හැලෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් කොණ්ඩේ හොඳටම වේලිතාවයට පත් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන් හොඳට වතුර බොන්න, එළවලු පළතුරු කන්න, විටමින් ජාතියක් ડોක්ටර් කෙනෙක්ට කියලා පෙන්නලා ගන්න. අරගෙන ඔය ෂැම්පු භාවිතය ඔය මං කියපු විදියට කරන්න. මොකද ෂැම්පු දාලා ඊටමත් මෘදු විදියට ඇඟිලි තුඩු වලින්, ඇඟිලි නියපොතු වලින් නෙමෙයි ඇඟිලි තුඩු වලින් රවුමට චුට්ටක් මසාජ් කරලා ඉක්මනින් සෝදා හරින්න ෂැම්පු ගොඩක් වෙලා ඔළුවේ තියන්න එපා. සමහරක් අය ෂැම්පු ඔළුවේ දාලා ඔළුවේ ෂැම්පු ටික කාවදින්න කියලා ඊට පස්සේ මුළු ඇඟේම සබන් ගාලා ඇඟ අතුල්ලලා කරලා අන්තිමට තමයි ඔළුව හොදන්නේ. ඒ දේ නම් කරන්න එපා. ෂැම්පු විනාඩියක්වත් ඔළුවේ තියාගන්න එපා. ඉක්මනින් සෝදා ඉවත් කර ගන්න. එතකොට ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ කියන්නේ ඔය කොණ්ඩේ යන ප්‍රශ්නේ සහ ඔය හිස්ටරි කියන ඔයගලන් කියන්නේ අන්න ඒ ප්‍රශ්නේ. ඉතින් මේවා හරි සරල දේවල් අපේ අතින් අපි නොදැනුවත්වම අපි සිද්ධ කරගන්න වැරදි මේවා. ඉතින් මේවෙන් වෙන්නේ අවලක්ෂණක් නිසා කිසිම ලක්ෂණක් නෙමෙයි. දවසින් දවස අපේ හිසකෙස් දුර්වල වෙනවා, ස්කබල දුර්වල වෙනවා, අපේ රූපය නැති වෙලා යනවා. ඉතින් ඔබ තමයි වෙන්නේ මේ අපේ වැරදි ක්‍රියා නිසා.
ඉතින් ඔයගොල්ලොත් මේ ක්‍රම භාවිතා කරලා බලලා ලස්සනට ඉන්න බලන්න. මොකද ගොඩක් අය නොදන්න දෙයක් තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දුන්නේ. ඉතින් අපිත් එක්ක හැමදාම එකතු වෙලා ලස්සනට ඉමු සංවිසලුන් YouTube channel එකත් එක්ක.